ආයිබෝවන් කොහොමද ඔයාලට මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙන්නේ ඔයාලා අතින් වෙන නොදැනුවත්ව වෙන වැරදි 10ක් නිසා ඔයාලගේ බබාගේ grade 1 application එකට වෙන්න පුළුවන් දේවල් ගැන. එහෙම නැත්නම් ඔයාලගේ නොදැනුවත්ව වෙන වැරදින් ඔයාලගේ බබාගේ application එකට වෙන බලපෑම ගැන තමයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්නේ. මේ වැරදි 10න් එකක් හරි ඔයා අතින් වුණොත් ඔයාගේ බබාගේ ඇප්ලිකේෂන් එකට ගැටලුව ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඇත්තම කිව්වොත් මම ආයේ grade 1 ගැන 2027 grade 1 ඇප්ලිකේෂන් එක ගැන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මොකද මම කතා කරන්න ඕනේ ටොපික්ස් ඔක්කොම වගේ කතා කරලා වෙන වෙනම වීඩියෝස් දාලා තියෙනවා. මට රික්වෙස්ට් කරලා තිබුණා පොඩි ටොපික්ස් ගැන ඒවත් වීඩියෝස් කරන්න කියලා. නමුත් මට හිතුණා දැන් මම කතා කරන්න ඕනේ හැමදේම වීඩියෝස් වලින් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන නිසා ආයේ පොඩි ටොපික්ස් අරගෙන ඒවට වීඩියෝස් කරන එක ටික නැහැ කියලා. ඒත් මට තාමත් එක කමෙන්ට්ස් එනවා. ඒ කමෙන්ට්ස් වලින් මම දැනගත්ත දෙයක් තමයි මෙන්න මේ වගේ වැරදි ඔබ අතින් වෙනවා කියලා. ඒ නිසා මට හිතුණා දරුවෙක්ගේ අවස්ථාවක් නිසා පොඩි වෙලාවක් අරගෙන මෙන්න මේ වැරදි 10 ඔයාලත් එක්ක ෂෙයා කරගෙන මේවා කරන්න එපා ඇප්ලිකේෂන් එක සම්බන්ධව කියලා මට ඔයාලට කියන්න ඕනේ වුණා. බොහෝ දුරට ආය grade 1 ඇප්ලිකේෂන් එක ගැන මම කරන අන්තිම වීඩියෝ එක මේක. ආයි මම වීඩියෝ එකක් ඔයාලට grade 1 ඇප්ලිකේෂන් එක ගැන අරගෙන ඉන්නේ ඉන්ටර්විව් කෝල් කරාම. එහෙනම් අපි යමු වීඩියෝ එකට. පළවෙනිම දේ තමයි ඔයාලා ඇප්ලිකේෂන් එක පෝස්ට් කරන්න අන්තිම දවස වෙනකම් බලාගෙන ඉන්න එපා. ඒ කියන්නේ ක්ලෝසින් ඩේට් එක දවසේ 12ට කලින් පෝස්ට් කරන්න බලාගෙන ඉන්න එපා. කෙනෙක් කියන්න පුළුවන් එදාට සීල් එක වැදුනත් ඇති කියලා. ඔව් ඇති. නමුත් අපි අවදානමක් ගන්න ඕනේ නැහනේ. මේක බබාගේ මුළු ජීවිතේටම වැදගත් සම්දිස්ථානයක්. ඒ නිසා ඔයාලා කලබල වෙලා මුලින්ම ඇප්ලිකේෂන් දාන්න අවශ්‍යත් නැහැ. නමුත් මේ වීක් එක ඇතුළත 25ට කලින් අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක දාන්න අවසාන මොහොත වෙනකම් බලාගෙන ඉන්න එපා. ඒක තමයි මට මුලින්ම ඔයාලත් එක්ක කියන්න ඕනේ උනේ. අන්තිම මොහොතේ කලබල වෙලා කලබලෙන් ටටක් ගාලා ඇප්ලිකේෂන් ටික රෙඩි කරලා දාන්න ගියොත් එකින් එකට ડોකියුමන්ට්ස් පැටලෙන්න පුළුවන්. මේ ඉස්කෝලේ ડોකියුමන්ට් එක වෙන ඉස්කෝලේකට යවන්න පුළුවන්. මේ කැටගරි එකක් වෙන කැටගරි එකකට යවන්න පුළුවන්. අන්න එහෙම ගැටලු ඇති වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න කලබල වෙලා කරන වැඩවලින් වැරදීම් වෙන අවස්ථා වැඩි. ඒ නිසා ඔයාලා මේ වීක් එක ඇතුළත අඩුම තරමේ ඇප්ලිකේෂන් පෝස්ට් නොකරපු කෙනෙක් ඉන්නවා නම් මේ වීක් එක ඇතුළත අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක පෝස්ට් කරන්න ලෑස්ති කරගන්න. අනිත් ප්‍රධානම දේ තමයි ඔයාලට හම්බෙන උපදෙස් පත්‍රිකාව නොකියවීම. මෙතන උපදෙස් පත්‍රිකාව කියලා ඔයාලට ගැසට් එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා හොඳට බලන්න ඇප්ලිකේෂන් එකේ මුල ඉඳන්ම සමහර විශේෂ දේවල් එයාලා කියලා තියෙනවා. එහෙම කියලා තියෙන දේවලුත් ආයෙ කමෙන්ට් කර කර අහනවා. මෙහෙමද මේක ඕනේද මේක ඇත්තටම ඕනේද මෙහෙම දාන්න ඕනේද එහෙම. එක්කෝ අහනවා මේකේ කොපීස් යවන්න ඕනේද කියලා. දෙයනේ ඔව් කොපීස් යවන්න ඕනේ ડોකියුමන්ට්ස් වල. ඔයාලට චක්‍රලේඛ කියවුවේ නැති කෙනෙක් ඉන්නවා නම් ඒත් ඇප්ලිකේෂන් එකේ මුලමත් තියෙනවා කොපීස් ටික දාලා එවන්න කියලා. ඒ කියන්නේ තහවුරු කරන ලේඛනවල එවන්න කියලා පිටපත්. ඒත් කොපීස් යවන්න ඕනේද කියලා අහන අය ඉන්නවා. කොපි යවන්න ඕනේ ඇප්ලිකේෂන් එකත් එක්ක ඔයාලා සඳහන් කරන පදිංචි තහවුරු කරන එම දාන ලේඛන ඒ වගේ සත්‍යාසත්‍යතාවය තහවුරු කරන්න ඔයාලා විසින්ම සහතික කරපු ෆොටෝකොපි අමුණලා යවන්න ඕනේ. ඔයාලා දැන් මේ ඇප්ලිකේෂන් එක ගත්තාම මේ ඇප්ලිකේෂන් එකේ මෙන්න මෙතන උඩම ඔයාලට සඳහන් කරලා තියෙනවා ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් හා තමා ඉල්ලුම් කරනු ලබන ගණය යටතේ අදාළ වන සියලුම ලිපි ලේඛනවල පිටපත් දියුරුම් ප්‍රකාශයක් මගින් සහතික කර මෙයට අමුණා එවිය යුතුය. මේක ආයේ අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. මේ කියලා තියෙන දේ මේ විදිහටම කරන්න ඕනේ. ඒ නිසා කොපි අමුණන්න ඕනේද? මොකටද කොපි ඉන්ටර්විව් යනකොට අරන් ගිහපුවම මදිද? අරයා නම් එහෙමයි කරනවා කිව්වේ, මෙයා නම් මෙහෙමයි කරනවා කිව්වේ. ඒව වැඩක් නෑ. මේ කියලා තියෙන විදිහට තමයි වැඩේ වෙන්න ඕනේ. ඔයාලා අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එකත් එක්ක බබාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් සහ ඔයාලා ඉල්ලන කැටගරි එකට අදාළ වන සියලුම ලේඛනවල through copy කරපු photo copies ඔයාලා මේකට attach කරලා යවන්න ඕනේ. ඒ වගේම ආය අහන්න එපා දියුරුම් ප්‍රකාශය අනිවාර්යෙන් පුරවන්න ඕනේද? අපිත් දියුරුම් ප්‍රකාශයක් දාන්න ඕනේද? ඒක තමයි මේ කියලා තියෙන්නේ. ඔයාලා යවන හැම ලේඛනයක්ම දියුරුම් ප්‍රකාශයක් මගින් සහතික කරලා මේ ඇප්ලිකේෂන් එකට attach කරලා යවන්න ඕනේ ඉස්කෝලේට යවනකොට.
අනිත් දේ තමයි ඔයාලා බලන්න ඔයාලා යවන ඩොකියුමන්ට්ස් වල තියෙන ඔයාලගේ නම්, ඇඩ්‍රස්, ටෙලිෆෝන් නම්බර්, identity number එක ඒවා නිවැරදිව සඳහන් වෙලා තියෙනවද කියලා ඔයාලා ඇප්ලිකේෂන් එක පෝස්ට් කරන්න කලින් බලන්න. නිකන් උදාහරණයක් වශයෙන් හිතන්න ඔයාලගේ බබාගේ උපැන්න සහතිකේ ඔයාලගේ නමේ අකුරක් වැරදි. ඔයාලා මෙච්චර කල් ඒක දැකලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාලා දියුරුම් ප්‍රකාශයක් හරි දීලා ඒක නිවැරදි කරන්න වෙයි. ඒ වගේ දේවල් ගැන චුට්ටක් සැලකිලිමත් වෙන්න. ඔයාලා එකපාරට ඔක්කොම අරගෙන අම්නලා යවන්න කලින් චුට්ටක් එකින් එකට ඔයාලා යවන ඩොකියුමන්ට්ස් ආයෙ රීචෙක් කරන්න. අනිත් දේ තමයි පදිංචිය තහවුරු කරන ලේඛන හදාගන්න අන්තිම මොහොත වෙනකම් බලාගෙන ඉන්න එපා. ඒවා සාමාන්‍යයෙන් එහෙම දඩිබිඩිය හදාගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. අවසාන මොහොත වෙනකම් බලාගෙන ඉන්න එපා. ඔයාගේ පදිංචිය තහවුරු කරන ලේඛන ටික ලෑස්ති කරගන්න. ඒ වගේ ෆොටෝකොපි හදාගන්න. ඒවා කලින් කරගන්න. අනිත් දේ තමයි දැන් ඔයාලා ගොඩාක් දුරට පාසල් කීපයකට ඇප්ලිකේෂන් දානවනේ. එතකොට ඔයාලා මම මේ මෙහෙමයි දැන් කලින් වීඩියෝ එකක් අපි කතා කරා ඇප්ලිකේෂන් එක ෆයිල් එකට අමුණලා යවන එක සම්බන්ධව ඒකටත් විවිධ මත තිබුණා. ඒක ඔබේ කැමැත්ත ෆයිල් එකට අමුණලා යවනවද නිකන් ඇප්ලිකේෂන් එක කවර් එකට දාලා යවනවද කියන එක ඔබේ කැමැත්ත. ඒක ගැටලුවක් නෑ කොහොම යවුවත් ඉස්කෝලෙන් බාර ගන්නවා. ඒ වුණාට ඔයාලට පුළුවන් පරණ කාඩ්බෝඩ් ෆයිල් කවර කීපයක් අරගෙන ඔයාලා ඉල්ලුම් කරන ඉස්කෝලේට අදාළව ඔයාලා යවන්න ඕනේ අනිවාර්ය ඩොකියුමන්ට්ස් තියෙනවානේ. ඒ වගේ ෆොටෝකොපි ගන්න ඒවා ඔයා වෙන වෙනම ෆයිල් වලට දාලා තියාගන්න. වෙන වෙනම ඇප්ලිකේෂන් සෙට් 6 හදාගන්න ෆයිල් ආයකට. ඒකල අවසාන මොහොතේ ආයෙ රීචෙක් කරලා තමයි පෝස්ට් කරන්න ඕනේ. නැත්තම් ඔක්කොම එකම ෆයිල් එකට ඔබලා තිබුණොත් ඔයාලට ඒවා පැටලෙන්න පුළුවන්, වරදින්න පුළුවන්, අඩුපහඩු වෙන්න පුළුවන්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදිහට කරන්න තාමත් මේ වෙනතුරුත් ඇප්ලිකේෂන් එක පෝස්ට් නොකරපු කෙනෙක් ඉන්නවා නම්. තවත් කියන්න ඕනේ දෙයක් තමයි ඔයාලගේ ඩොකියුමන්ට්ස් සාවද්ද ඒවා මොනම හේතුවක් නිසාවත් ඔයාලා එකතු කරන්න එපා. එහෙම වුණොත් බබාගේ ඇප්ලිකේෂන් ඔක්කොම රිජෙක්ට් වෙනවා. කොයි පාසලට යවන ඒවා වුණත්. ඒ නිසා ඔයාලා කවදාවත් කිසිම හේතුවක් නිසා සාවද්‍ය තොරතුරුත් සහිත දේවල් ඇප්ලිකේෂන් එකත් එක්ක යවන්න එපා. ඔයාලට තියෙන ඩොකියුමන්ට්ස් ටිකත් එක්ක හරි ඇප්ලිකේෂන් එක යවන්න. ඩොකියුමන්ට්ස් නැහැ කියන එක ඔබේ වරදක් නිසා දරුවාගේ හෝ රජයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ඔයාලා තියෙන සත්‍ය ඩොකියුමන්ට්ස් ටික යවන්න. බොරු ඩොකියුමන්ට්ස් නම් හදලා යවන්න උත්සාහ කරන්න එපා. අනිවාර්යයෙන්ම විශාල ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා. අනිත් දේ තමයි අයදුම්පත ඔයාලා පරීක්ෂා කරලා යවන්න. ඒ කියන්නේ දැන් ඔයාලා ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරලා ඉවර වෙලා ටග් ගාලා අමුණලා කරලා යවන්න නැතුව ඔයාලා දැන් මේ විදිහට ඇප්ලිකේෂන් එක අරගෙන මම මේක උදාහරණයකට ගත්තේ ඇප්ලිකේෂන් එක අරගෙන ඔයාලා මේකින් එකට ෆයිල් එකකට හෝ එහෙම නැත්නම් මේ වගේ ඇප්ලිකේෂන් එකත් එක්කම හරි ඔයාලා අමුණනවානේ. ඒ ටික ඔක්කොම අමුණලා පෝස්ට් කරන්න කලින් ඇප්ලිකේෂන් ඔයාලා යවන සියල්ලම එකින් එක ආපහු මුලින් ඉඳන් කියවලා බලන්න. කියවලා බලලා තමයි ඔයාලා පෝස්ට් කරන්න ඕනේ. මොනවද ඔයාලට මම අර කලින් වීඩියෝ වල පටුණක් හදාගන්න චෙක්ලිස්ට් එකක් හදාගන්න කියලා කිව්වෙත් ඔන්න ඔය හේතුව නිසා ඩොකියුමන්ට්ස් වැඩි ප්‍රමාණයක් තියෙනකොට ඒවා එහෙම වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒවට අඩුම තරමේ දැන් ඔයාලා කොලයක් අරගෙන ලියා ගන්න මෙන්න මේ කැටගරි එකට මෙන්න මේ ඩොකියුමන්ට්ස් ටික තමයි යවන්නේ කියලා ඔයාලා මේව ඇටච් කරන්න කලින් එකින් එකට ටික් එකක් දදා මේ ටික අමුණා ගන්න. එතකොට එකක්වත් මිස් වෙන සම්භාවිතාවය අඩුයි. අනිත් දේ තමයි ඔයාලා මේ ඇප්ලිකේෂන් එකත් එක්ක අමුණලා යවන ඩොකියුමන්ට්ස් පමණයි ඉන්ටර්විව් එකේදී වළංගු වෙන්නේ. එයාලා බලන්නේ ඔයාලා මේ යවන ඩොකියුමන්ට්ස් විතරයි මෙතන නැති මුකුත් ඉන්ටර්විව් එකේදී බාරගන්නේ නැහැ. අනිත් දේ තමයි ඔයාලා හැමදේම සමාජ මාධ්‍යයෙන්ම තොරතුරු ටික දැනගෙන ඇප්ලිකේෂන් එක පුරවන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒ උපදෙස් ලබා ගන්න මම කලින් වීඩියෝ වලත් කියලා තියෙනවා. ඔයාලගේ වගකීමක් විදිහටවත් ඔයාලා අනිවාර්යයෙන්ම ගැසට් එක කියවන්න. එහෙම නැතුව කාගේවත් දේවල් අහලා ඒ විදිහට වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. අනිත් දේ තමයි දැන් මේ ඇප්ලිකේෂන් එකේ පැහැදිලිවම තියෙනවා බබාට මේ ඉල්ලුම් කරන පාසල එක්ක තව පාසල් කිහිපයක් මේ දාන්න වගුවක. එතකොට ඔයාලා දැන් අහනවා එක ඉස්කෝලේකට දැම්මට කමක් නැද්ද? මම දාන්නේ එක ඉස්කෝලේකට. ඒ ඇතිද? කමක් නැද්ද? කමක් නෑ දාන්න. නමුත් ගැසට් එකේ තියෙන්නේ අවම පාසල් 6ක්. ඔයාට ආවා හෝ නැතුවා හෝ ඔයා අනිවාර්යයෙන්ම පාසල් අඩුම 6කටවත් ඉල්ලුම් කරන්න. මොකද ඔයා ඔය 100%ක් හිතාගෙන ඉන්න පාසල ඔයාට ආවේ නැත්තම් මොකද කරන්නේ? එතකොට ඔයාට සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියනවාද? ඔයාට කලාපෙන් පාසලක් ඉල්ලන්න ගියත් ඔයා ඇයි පාසලක් ඉල්ලුවේ නැත්තේ කියන ගැටලුව එනවනේ. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම එක පාසලකට ඉල්ලලා බලාගෙන ඉන්න එපා. ඒ පාසල ගැන අනිවාර්යයෙන්ම තව පාසලකට තව පාසල් කීපයකට අයදුම්පත් දාන්න ඉතින්.
අනිත් දේ තමයි අවසාන මොහොතේ ප්‍රශ්න ගොඩාක් ඉතුරු කරගන්න එපා. ඔයාලා ඇප්ලිකේෂන් එක දාන්නේ මේ දැන් කියලා ප්‍රශ්න හොයාගෙන ඒවට උත්තර හොය දඟලන්න එපා. ඔයාලට ඇත්තටම මාසයක් විතරම කල් තිබුණා හැමදේම හොයාගන්න. මේ දැන් නිින්දෙන් හැරිලා වගේ එකපාරට අරකම එමුද මේක මෙහෙමද කිය හොයන එක තේරුමක් නැහැ. ඒ නිසා ඔයාලගේ ගැටලු ටික විසඳ ගන්න ඇප්ලිකේෂන් එක පෝස්ට් කරන මොහොත වෙනකන් ඉන්න එපා. අනිත් දේ තමයි ඔයාලට ලොකු ටිකක් සංකීර්ණ ගැටලු තියෙනවා නම් ඔයාලගේ ඔප්පුතිරාපු සම්බන්ධයෙන්, පදිංචිය සම්බන්ධයෙන්, ඡන්දය සම්බන්ධයෙන් ඒවට ඇත්තටම ඔබේ වසමේ ග්‍රාම නිලධාරී මහත්මයා හෝ මහත්මිය හමු වෙලා ඔයාලට ඒ ගැන හරිම තොරතුරු නිවැරදිම උපදෙස් ලබා ගන්න පුළුවන්. ඔයාලගේ තියෙන සැබෑ ගැටලුව ඔන්න කියලා. ඊට පස්සේ එයාලගෙන් අහලා බලන්න ඔයාලගේ ඒ අදාළ ගැටලු වලට කළ හැකි යමක් තියෙනවද කියලා. ලොකුම වරද තමයි ඔයාලා මේ සම්බන්ධව තියෙන චක්‍රලේඛයේ නොකියවීම. මම නම් දකින්නේ ඒක ඔයාගේ ළමයට ඔයා කරන ලොකු අසාධාරණයක්. ඔයාලා අනිවාර්යයෙන්ම චක්‍රලේඛේ 3-4 පාරක් කියවනකොට ඔයාලට අනිවාර්යයෙන්ම සාමාන්‍ය දැනුමක් එනවා මේ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට කාගෙන්වත් අහහා ඉන්න දෙයක් නැහැ. ඔයාලට නොතේරෙන තැනක් තිබුණොත් මේ වගේ වීඩියෝ එකක් මාර්ගයෙන් ඔයාලට ඒක ක්ලියර් කරගන්න උනත් පහසුයි. ඔයාලා චක්‍රලේඛ කියවලා තියෙනවා නම් නැත්තම් මොනවා කියවනවද දන්නේ නැහැ කියලා හිතාගන්න මේ අපහසු වෙනවා චක්‍රලේඛේ නොකියවපු කෙනෙක්ට. ඒ නිසා ඔයාලා අනිවාර්යයෙන්ම තවත් දවස් 5ක් විතර කල් තියෙනවානේ. වහාම ඇප්ලිකේෂන් එක නොදාපු කෙනෙක් ඉන්නවා නම් වහාම චක්‍රලේඛ කියවන්න පැය කිහිපයක් වෙන් කරලා හරි කමක් නැහැ. ඒකලා ඩොකියුමන්ට්ස් ටික හදාගෙන මේ සතිය ඇතුළත අනිවාර්යෙන් ඇප්ලිකේෂන් පෝස්ට් කරන්න කියලා ඔයාලට මතක් කරනවා. පෝස්ට් කරන්න කලින් ඔයාලා ලස්සනට මේක පිළිවෙලට අමුණලා එකින් එකට අමුණලා යවන්න. එතකොට ඔයාලගේ තව දෙයක් අහනවා දැන් මොකද්ද පත්තිරු ඕනේද කියලා අහනවා. ඇත්තටම ඉතින් පත්තිරු බලනවා සාමාන්‍ය ගමේ ප්‍රාථමික පාසලක නොබැලුවත් තානකකාරී නගරයේ පාසල් වල අනිවාර්යයෙන්ම පත්තිරු බලනවා. ආස්දුර මැප් එක බලනවා. ඒවා ආයේ ඕනද කී අහන්න එපා. දාන නොදාන එක ඔබේ කැමැත්තක්. මම මේ කියන්නේ චක්‍රලේඛයේ සඳහන් දේවල් සොයා බලපු දේවල් පාසල් වලින් බලන දේවල්. එතකොට තව දෙයක් ඔයාලට මට කියන්න ඕනේ වුණා. දැන් ඔයාලගේ දියුරුම් ප්‍රකාශය තියෙනවානේ. මම කතා කරන්නේ මෙන්න මේ දියුරුම් ප්‍රකාශය ගැන. මෙන්න මේ හැමෝටම පුරවන්න අනිවාර්යෙන් මෙන්න දියුරුම් ප්‍රකාශය ගැන. මේක ඔයාලා අනිවාර්යෙන්ම පුරවල යවන්න ඕනේ. මෙන්න මේ ඇප්ලිකේෂන් එකේ තියෙන විදිහටම අනිවාර්යෙන්ම මෙතන ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික සඳහන් කරලා ඔයාලට අදාළ නැති ඩොකියුමන්ට් එක තනි ඉරකින් කපලා දාන්න. ඒකilla මේක ෆිල් කරන්න මේ අට තියෙනවා JP කෙනෙක් ළඟ තමයි මේක අස්සම් කරන්න ඕනේ. ඔයාලට ගෙදරදී අස්සම් කරලා යවන්න බෑ. 50 මුද්දරයක් උඩ අස්සම් කරලා මේක අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක මෙන්න මේ දියුරුම් ප්‍රකාශය අමුණනකොට ඔයාලා මේමයි ඉතින් දැන් මේක පංච් කරලා අමුණපු අයත් ඇති. එහෙම කරත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ. මේක යවන්න ක්‍රමයක්ත් තියෙනවානේ. දැන් පංච් නොකරපු කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා මේක මේ සාමාන්‍යයෙන් මේ දියුරුම් ප්‍රකාශයක් පංච් කරන්න නැතුව යවනවා නම් හොඳයි. ඔයාලා අනිත් ඩොකියුමන්ට්ස් ටික අටැච් කරලා ඉවර වෙලා මේක පේපර් ක්ලිප්ස් 3ක් විතර ගහලා මේකයි ලියුම් කවරේ දෙක පේපර් ක්ලිප් වලින් රඳවලා යවනවා වඩා හොඳයි කියලා මම හිතනවා. දැන් මේක මේ පංච් කරලා යවපු කට්ටිය කලබල වෙන්න එපා. එහෙම ගැටලුවක් නැහැ. ලොකු ගැටලුවක් නැහැ. එහෙම ගැටලුවක් නැහැ. නමුත් වඩා හොඳයි පේපර් ක්ලිප් එකකින් මේක රඳවලා යවුවා නම්. එහෙනම් ඉතින් ওই ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ උනේ. තව බොහොම ප්‍රශ්න තවත් කමෙන්ට්ස් එනවා. එක එක දේවල් අහනවා. සමහර මම මේ වීඩියෝ එකේ හොඳට පැහැදිලිව කියලා තියෙන දේවල් ඒ වීඩියෝ යටින්ම කමෙන්ට් කරලා අහනවා මෙහෙම කරාම හරිද කියලා. ඉතින් හරිය නිසා තමයි වීඩියෝ වල කියලා තියෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් කල්පනාවෙන් මේ වීඩියෝස් බලන්න. ඔයාලගේ කැටගරි එකට අදාළ දේවල් මේ පොඩ්ඩක් ලියා ගන්න. එහෙම දෙයක් හරි කරන්න. දැන් නම් ඉතින් කාලේ ගොඩක් ගෙවිලා තියෙන්නේ. මේ සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලගේ ඩොකියුමන්ට්ස් ටික රෙඩි කරගෙන ඇප්ලිකේෂන් පෝස්ට් කරන්න. මං ආයි කියනවා 30 වෙනකන් නම් බලන් ඉන්න එපා. මොකද 29 වෙනිදා නිවාඩුවක් තියෙනවා. එතකොට පොඩි ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම හොඳයි මේ සිකුරාදාට කලින් මේ සතිය ඇතුළත ඇප්ලිකේෂන් අනිවාර්යයෙන්ම පෝස්ට් කරන්න. එහෙනම් මම ආයේ 2027 grade 1 ඇප්ලිකේෂන් එක ගැන වීඩියෝ කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි ඉන්ටර්විව් කෝල් කරපුවාම ඉන්ටර්විව් ගැන ඉන් ඩීටේල් කතා කරමු. එතකම් මම කරන අනිත් ටොපික්ස් ගැන දාන වීඩියෝස් බලන්න. මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් සිලෙක්ට් කරගන්න හැටි ගැනත් වීඩියෝ එකක් කරා. කැමති කෙනෙක් ඒකත් බලන්න. ඔයාලා හැමෝටම එහෙනම් සුබ දවසක්. ඔයාලගේ බබාලා හැමෝටම ඔයාලා කැමතිම පාසල ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්.